Hello guys, welcome to my YouTube channel. මම අද කතා කරන්න යන්නේ ජර්නලින් ගැන. ජර්නලින් කරන්නේ කොහොමද? ජර්නලින් කියන්නේ මොකක්ද? ඒ වගේම ජර්නලින් කරලා අපිට ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා මම ඔයාලට කියන්නම්. ජර්නලින් කියන්නේ අපේ හිතේ තියෙන සිතුවිලි හැම දෙයක්ම දිනපතා ලිවීමක්. ඒකට නියමිත වෙලාවක් නැහැ. ඔයාට පුළුවන් දවසේ ඕනෑම වෙලාවක ජර්නලින් කරන්න. අපි ජර්නලින් ලියද්දී හැමදාම එකම දේ ලියන්නේ නැහැ. දවසින් දවස අලුත් දේවල් තමයි ලියන්නේ. ඔයාට පුළුවන් දවස තුල වුණු දේවල් ලියන්න. සතුට හිතුණු දේවල්, දුක හිතුණු දේවල්, ඒ වගේම හැම දෙයකටම ස්තුතිවන්ත වෙලා තමයි ලියන්න ඕනේ. ඔයා දුකින් ඉන්න වෙලාවක වුණත් සතුටින් ඉන්න වෙලාවකදී වුණත් ඕනෑම වෙලාවකදී ජර්නලින් කරන්න පුළුවන්. ඔයාට කේන්තිගේ හිතුරතන ඕනෑම වෙලාවකදී ජර්නලින් කරන්න පුළුවන්. අපි හැම ජර්නලින් කරද්දී හිතේ තියෙන බර අඩු වෙනවා. ඒ වගේම අපේ පාලනය වෙනවා. ජර්නලින් කරද්දී ඔයාට පුළුවන් දවසට ස්තුතිවන්ත වෙලා ජර්නලින් කරන්න. එහෙමත් නැත්නම් ඔයාට ඉස්සරහට අචීව් කරගන්න තියෙන දේවල් ගැන ලියලා ස්තුතිවන්ත වෙන්නත් පුළුවන්. ජර්නලින් කරද්දී ඔයාගේ මයින්ඩ් එක ගොඩාක් රිලැක්ස් වෙනවා. ඒ වගේම ඔයා මොකක් හරි ප්‍රශ්නකින් ඉන්නවා නම්, දුකින් ඉන්නවා නම්, කේන්ති ගිය වෙලාවට ජර්නලින් කරද්දී ඒක ඔයාට ලොකු හෙල්ප් එකක් වෙනවා. එතකොට අපිව කන්ට්‍රෝල් වෙනවා ඒ දේවල් වලින්. ජර්නලින් මගින් අපිට ගොඩාක් බෙනිෆිට්ස් ලැබෙනවා. ඔයා හිතන දේවල් වෙනස් වෙනවා. එතකොට ඔයා පොසිටිව් විදියට හිතන්න පටන් ගන්නවා. ඔයාට ඔයා ඉන්න තැන තේරුම් ගන්න පුළුවන්. ඔයා හැමදේම පොසිටිව් විදියට දකින්න පුරුදු වෙනවා. ඔයා දැනටම ජර්නලින් කරන කෙනෙක් නම් දන්නවා ඇති ලයිෆ් එක කොච්චර චේන්ජ් වෙනවද කියලා ජර්නලින් මගින්. ඔයා හැම ජර්නලින් පටන් ගත්තේ නැති කෙනෙක් නම් ජර්නලින් කරන්න ආසාවෙන් ඉන්නවා නම් පටන් ගන්න ජර්නලින් කරන්න. ඔයාගේ ජර්නලින් බුක් එකේ ඔයා ඕනම දෙයක් ලියන්න. ඔයාගේ හොඳම යාළුවා කියලා හිතන්න. ඔයා සතුටින් හිටියත්, වයි ස්ට්‍රෙස් වෙලා හිටියත්, ඔයා දුකින් හිටියත් ඒ හැම දෙයක්ම ලියන්න. ඔයා හිතන්න ඔයාගේ හොඳම යාළුවා කියලා. ඔයා හැමදේම ඔයාගේ හොඳම යාළුවාට කියන්න. එතකොට ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. එතකොට ඔයාගේ හිතේ තියෙන බර අඩු වෙනවා. ඒ වගේම කිසිම කෙනෙක්ට ඔයාගේ ජර්නලින් කරන බුක් එක පෙන්වන්න එපා. කාටවත් පේන තැනකින් තියන්නත් එපා. ඒකේ තියෙන දේවල්, ඒකේ ඔයා ලියලා තියෙන දේවල් ඔයා විතරමයි දන්නේ සහ ඔයා විතරයි මේ දේවල් දැනගන්න ඕනි. හරියටම අපි ජර්නලින් කරනවා කියලා කියන්නේ අද දවස තුල ඔයාට සතුට හිතෙන මොනවාම හරි වුණා නම්, එහෙමත් නැත්නම් ඔයා කැමති මොනවා හරි සිතුවීමක් වුණා නම්, ඒ සිතුවීම ඒ වෙලාව මතක් කරගෙන ඔයා ඒ වෙලාවේ හිටපු විදිය, ඔයාට දැනුණු හැඟීම, ඒ සතුට, ඔයා ඒ වෙලාවේ රියැක්ට් කරපු විදිහ ලියන එක තමයි කරනවා කියන්නේ. ඒකට තමයි. ඒ වගේම ජර්නලින් කරද්දී දවස් අවසානයේදී ජර්නලින් කරන එක වඩාත් හොඳයි. එහෙමත් නැත්නම් දවස පටන් ගන්න කලින් ජර්නල් කරන්න පුළුවන්. ඔයා එහෙම දවස පටන් ගන්න කලින් ජර්නලින් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් දවසට ස්තුතිවන්ත වෙලා ඔයා දවසේ ඔයාට කරන්න තියෙන වැඩවලට ස්තුතිවන්ත වෙලා ජර්නලින් කරන්න. අපි දැන් අපිට දුක හිතුණු, කේන්ති කියපු වෙලාවක අපි ජර්නලින් කරද්දී අපි ලියනවානේ, මට දුක හිතුණා මේ වෙලාවෙදී, මං ඇඬුවා, මට ගොඩක් කේන්ති ගියා, එහෙම කියලා අපි ඔහොම ලියනවානේ. එහෙම ලිව්වට පස්සේ ඔයාට තියෙනවා ඒ ලියපු එකම පොසිටිව් විදියට ලියන්න. හරි කමක් නෑ, මට කේන්ති ගියා, මං ඒ වෙලාවේ ඒක නොදැනුවත්ව කරේ, මං ආයෙමත් තරහ ගන්නෙ නෑ, මං ආයෙමත් කේන්ති ගන්නෙ නෑ, මං ඒ හැමෝටම සමාව දෙනවා, ඒ වගේම මම මට සමාව දෙනවා. එහෙම කියලා අන්තිමටම ඒක පොසිටිව් විදියට හරවලා ලියන්න. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ජර්නලින් කරද්දී අපි පිටු කීයක් ලියන්න ඕනේද, කොච්චර ලියන්න ඕනේද එහෙම කියලා. එහෙම ප්‍රමාණයක් නෑ. ඔයාට හිතෙන ඕනම දෙයක් ලියන්න. පිටු ප්‍රමාණයක් නෑ. පිටු 2ක්ද 3ක්ද ඒක ඔයාගේ කැමැත්ත. ඒ වගේම ඔයා ලියද්දී නිකම්ම ලියන්නත් එපා.
ඔයාට ආස හිතෙන විදියට ආයෙමත් ඒ පිටුව පෙරලලා බලද්දී ආසාවක් ඇති වෙන විදියට එහෙම ලියන්න. එතකොට චිත්‍ර අඳින්න ඔයා ඒ ලියන අතරමැදින් චිත්‍ර අඳින්න මම ෆොටෝස් දාන්නම්. ඒ ෆොටෝස් වලිනුත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම Pinterest එකේ මේ වගේ ගොඩාරියක් ෆොටෝස් තියෙනවා. ඔයාලට ඒ වෙනුත් බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙම චිත්‍රයක් අඳින්න කියන්නේ එතකොට ඔයාලගේ මයින්ඩ් එකත් ගොඩාක් රිලැක්ස් වෙනවා. අර මං කිව්වා වගේ ඔයාලා මේ පිටුව ආයෙමත් දවසක පිටරලා බලද්දී ඔයාටම ආසාවක් කැමැත්තක් ඇති වෙනවා මේ මම ඇඳපු චිත්‍රයක් නේ එහෙම කියලා. ඒ නිසා පුළුවන් නම් ආර්ට් එකක් අඳින ගමන් ජර්නලින් එක ලියන්න. ඔයාලට කැමති විදියට ඒක කරන්න පුළුවන්. අඳින්න ඕනේ කියලා එකක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට එක අයිඩියාස් තියෙනවා. ජර්නලින් එක ලියද්දී ඔයාට අවංක වෙන්න. ඔයා විතරයි මේ බුක් එක දකින්නේ. ඔයා විතරයි ඒක කියවන්න වෙන කවුරුත් දකින්නේ. ඒකින්ද ඔයාට බොරු කරන්නේ නැතුව ඔයා ඒක ඔයාගේ අවංකකමින්ම කරන්න. මම හිතනවා ඔයාලා ජර්නලින් කරන්න පටන් ගත්තොත් ඔයාලා ඒකට ආස වෙයි. ඔයාලා ඒකට කැමති වෙයි. හැමදාම කරන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි හැමදාම කරනවා නම් හොඳයි. එහෙම බැරි වුණත් පුළුවන් දවසට හරි කරන්න try කරන්න. හිතනවා මම කියපුවා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් guys මම අදට ගිහින් එන්නම්. ඔයාලට මොනවා හරි දෙයක් තියෙනවා නම් මට comment එකක් දාන්න. See you all. Bye.